ඔයාලා හැමෝම පිළිගන්නවා එන්කෝඩ් ලැබ් YouTube channel එකේ ගැන තවත් වීඩියෝ එකකට. මම තාපක ඇෂාන්. අද අපි කතා කරන්න යන්නේ Spring Boot වල කොහොමද validations handle කරන්නේ කියලා. first part එක විදිහට මම අපේ test script project එක open කරගන්නවා IntelliJ IDE එකෙන්. project එක open කරලා IntelliJ IDE එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අපි කලින් වීඩියෝ තුනේදී කරපු project එක. අපි මේ වැඩේ පටන් ගන්න නම් අපිට අවශ්‍ය වෙනවා dependency එකක්. ඔයාලට මතක ඇති මම project එක හදාගෙන ඉද්දි validations වලට අදාළව dependency එකක් add කරගත්තා. මේ තියෙන dependency එක Spring Boot starter validation. මේ dependency අපි කලින්ම add කරගෙන තියෙන නිසා අපිට තවත් මොකුත් add කරගන්න දෙයක් නැහැ. අපි ready අපේ process ඉස්සරහට කරගෙන යන්න. මම දැන් යනවා මගේ student control එකට. control එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් වීඩියෝ එකේදී ඉම්ප්ලිමන්ට් කරගත්ත save student method එක තියෙනවා. ඒකේ student create request detail කියලා අපි හදාගත්ත custom detail එක තියෙනවා. ඒ detail එකේ first name, last name, grade, address සහ age කියලා field පහක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ variables පහම validate කරගන්න. අපේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය validations දාලා මේ variable පහම validate කරගෙන අපිට පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද මේ එකින් එක validations අපි දාගන්නේ. හරිද? ඉස්සෙල්ලා මම first name එකට තමයි validations කරන්න යන්නේ. මේකෙදි අපිට පුළුවන් ඕනනම් first name එකට minimum characters කීයක්ද maximum characters කීයක්ද සහ first name කියන එක blankද ඒක nullද ඒ හැම validation එකක්ම අපිට කරගන්න පුළුවන්. අපි කිහිපයක් apply කරලා බලමු කොහොමද වැඩ කරන්නේ. ඒකට මම ඉස්සෙල්ලාම first name එක උඩට ඇවිල්ලා. ඒක අපි annotation එක මොකක් හරි use කරනවා නම් මෙන්න මේ field එකට බලපාන annotations අපි දාගන්න ඕනේ ඒකට උඩින්. ඒකට උඩින් තමයි අපි එකින් එක apply කරන්නේ. first name එකට annotation එකක් add කරද්දී මම මෙතන තමයි ඒ annotations දාගන්නවා. මම ගන්නේ මෙන්න මේ size කියන annotation එක. ඔයාලට පේනවා ඇති ඒකේ Jakarta validation constraints කියන package එකෙන් තමයි මේ size කියන එක එන්නේ. හරි. මේක ගත්තම මේකේ තියෙනවා variable කීපයක්. groups, max, message, min, payload. මේකෙදි මම මේ groups කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ටිකක් එහාට ගිහපු දෙයක්. මම මෙතනදී මෙන්න මේ max, message සහ min කියන ටික ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ min කියන එක ගත්තොත් මේ min කියන්නේ minimum කියන එක. ඒ කිව්වේ first name එකට minimum characters කීයක්ද? ඒ වගේ. මම මෙතන දෙන්නම් 5යි. ඊට පස්සේ මම ගන්නවා max කියන එක. max කියන එක ගත්තොත් මම දෙනවා එතනට 15යි. සරලව මේ කියලා තියෙන්නේ first name එකට minimum characters 5යි maximum characters 15යි. හරිද? ඊට පස්සේ අපිට මේක check කරගන්න පුළුවන් project එක run කරලා. project එක run කරන්න කලින් තව එක change එකක් ඔයාලා කරගන්න ඕන. ඒ change එක කරන්න වෙන්නේ මෙන්න මේ student control එක. හරිද? මේ control එකේදී දැන් අපි request body එකේදී object එකක් විදිහට මේව ගන්නෙ. ඒ object එක ගනිද්දී තමයි අපි check කරන්න ඕන මෙන්න මේ data වල මේ තියෙන අපි මේ check කරන validations වලට යටත්වද අදාළ object එක අපිට එන්නේ කියලා. දැන් අපි ඊට පස්සේ validate කරලා වැඩක් නැහැ නේ. අපිට request එන තැන ඉඳන් අපි check කරගන්න. එතකොට මෙන්න මෙතනින් තමයි අපි validations කරගන්නේ. එතකොට අපිට මෙතෙන්ට දාගන්න ඕන වෙනවා තව annotation. annotation එක තමයි valid. හරි. අපි මේ මෙන්න මේ valid කියන annotation එක add කරගන්න ඕන අපේ මේ request body එක ගාවට. එතකොට මේ අපි request detail එකට මොනවා හරි validations වලට අදාළ annotations දාලා තිබ්බොත් එයා දන්නවා මෙතන validation එකක් තමයි තියෙන්නේ. මම මේක run කරලා validation එක check කරගන්නවා. හරි. අර ඒ වගේ දෙයක් තමයි මෙතන කරන්නේ. මේ valid කියන annotation එක දාලා අපි කියනවා මෙන්න මේක validate කරලා දෙන්න. සරලව මෙච්චර. හරි. අපි දැන් බලමු අපේ මෙතන validation එක fire වෙනවද කියලා. මම දැන් ඒකට project එක run කරගන්නවා.
අපි ප්‍රොජෙක්ට් එක රන් වුණා 5001 කියන port address එකකින්. හරි මම postman එක open කරගත්තා. ඉතින් ඔයාලට මේකද බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි කලින් වීඩියෝස් වලදී ස්ටුඩන්ට් කෙනෙක් සේව් කරගන්න හදාගත්ත රික්වෙස්ට් එකමයි. ඒකේ මම මෙතන ෆස්ට් නේම් කියන එකට ටෙස්ට් කියලා තමයි දාගෙන තියෙන්නේ. ලාස්ට් නේම් එක ස්ටුඩන්ට් කියලා දාගත්තා. මොකද මම මෙතන දැන් චෙක් කරන්න හදන්නේ අර මිනිමම් කියන වැලිඩේෂන් එක වැඩ කරනවද කියලා. අපි එතන දාගත්තා මිනිමම් 5ක් තියෙන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ 4යි. අපි බලමු මෙතන වැලිඩේෂන් එක 5 වෙයිද කියලා. මම රික්වෙස්ට් එක සෙන්ඩ් කරනවා. අපිට පේනවා ඇති මෙතනදී එරර් එකක් එනවා අපිට. අපි බලමු අපේ වැලිඩේෂන් එක මොකක් කර ප්‍රශ්නයක් එයිද කියලා. ඔයාලට බැලුවොත් පේනෙයි student create request DT එකේ first name කියන field එක rejected ඒක value එක reject කරලා තියෙනවා. ඒක එයාට ඒ value එක ගන්න බෑ කියලා. මොකද validation එක fail නිසා. එයා කියනවා default message එක තමයි display වෙන්නේ. Size must be between 5 and 15. හරි. එතකොට එයා default message එකක් දාලා තමයි පෙන්නන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන දැන් අපිට මේ රේක user friendly විදියට නෙමෙයි එන්නේ. අපි ඒක කරගන්න විදියත් බලමු ඉස්සරහට. අපි දැනට මේ validation stick කොහොමද හරියට අපේ code එකට apply කරගන්නේ කියලා බලමු. හරි. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට message එකක් ආවා size must be between 5 and 15 කියලා. හරි. ඒ default message එක. අර මං කිව්වනේ මෙතන අපි min එක max එකයි message කියන use කරනවා කියලා. අපි මෙතෙන්ට මේ message කියන එක use කරොත් අපිට පුළුවන් අපිට කැමති message එකක් දෙන්න. හරි. එතකොට මට දෙන්න පුළුවන් මම දෙන්නම් validation fail කියලා විතරක් දෙන්නම්. මෙතන අපි දැන් අපිට check කරගෙන විතරනේ අවශ්‍ය වෙන්නේ. මේ නිසා මම දීලා මම ආයෙත් run කරනවා. ප්‍රොජෙක්ට් එක රන් වුණා. දැන් අපි බලමු අපේ මැසේජ් එකට දීපු මැසේජ් එකක් දැන් පෙන්නන්නේ නැත්නම් ඩිෆෝල්ට් මැසේජ් එකද. හරි ආයෙත් එරර් එක ආවා. ඔයාලට බැලුවොත් පෙනේ අපි දීපු මැසේජ් එකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කිව්වේ අපිට මෙතනදී පෙන්වන්න ඕන මැසේජ් එක පවා මෙතනදී චේන්ජ් කරගන්න පුළුවන්. මේ ඔක්කොම අපිට වැලිඩේෂන් එකේ හැම දෙයක්ම අපිට හැන්ඩල් කරන්න පුළුවන් මෙතන. හරි. ඊට පස්සේ අපිට මෙතන තව දෙයක් කරගන්න පුළුවන්. මෙතනදී අපිට පුළුවන් not blank. එතකොට මේක blank වෙන්න බෑ. දැන් අපි හිතමු අපි මේ වැලිඩේෂන් එක අයින් කරලා තියෙනවා. size කියලා එකක් අපි check කරන්නේ නැහැ. අපිට ඕන මෙයාට ඕන length එකක් තියෙන්න පුළුවන්. හැබැයි ආ blank වෙන්න බෑ. ඒක මෙයා empty value එකක් වෙන්න බෑ. එතකොට මොකද කරන්නේ? එතකොට අපිට පුළුවන් මෙන්න මේ not blank කියන එක දාලා check කරන්න. මේකෙදි අපිට පාස් කරන්න parameters කීපයක් තියෙනවා. payload, group සහ message කියලා. මෙන්න මේ message කියන එක ගත්තොත් අපිට දෙන්න පුළුවන් message එකක් first name cannot be empty. නැත්නම් අපි දාමු first name is required. හරි. මෙහෙම දාගමු. එතකොට වැරදිලා හරි මේ first name කියන එකට empty value එකක් නම් empty කියන්නේ මෙන්න මෙහෙම එකක් කියමුකෝ. මේ වගේ value එකක්. empty value එකක් නම් යන්නේ අපි කියනවා මෙන්න මෙහෙම first name is required කියලා error message එකක් දෙන්න. අපි බලමු ඒක වැඩ කරනවද. හරි. මෙතනදී ටෙස්ට් කියන එක අපි අයින් කරලා බලමු. වැලිඩේෂන් එක ෆේල් වෙනවද කියලා. හරි එතනදී error එකක් ආවා. මෙතන බැලුවොත් අපිට error එකක් ඇවිල්ලා තියෙනවා first name is required. හරි. එයා එතකොට blank value එක ගත්තේ නැහැ.
දැන් මෙතන එක අකුරක් හරි දුන්නොත් එතකොට මේ වැලිඩේෂන් එක පාස් වෙනවා. හරි. එතකොට කිසි අවුලක් නැහැ. වැලිඩේෂන් එක මෙතන ෆේල් වුණේ නැහැ. එයා සේව් කරගෙන තියෙනවා යුසර්. හරි. මෙහෙම තමයි මේ වගේ වැලිඩේෂන්ස් දාගන්නේ. අපිට දැන් අපි කලින් සයිස් කියන එක සයිස් එකේ මින් එක සහ මැක්ස් එක දෙකම එකටනේ දුන්නේ. ඊට මේකේ මින් එක වෙනමයි මැක්ස් එක වෙනමයි දෙන්නත් පුළුවන්. හරි. එතකොට අපිට මින් එකට වෙනම මෙසේජ් එකක් දෙන්න පුළුවන්. first name min length is 5. මම නිකන් හිතන මෙසේජ් එක දාගන්න එක ඔයාලට කැමතිද දාන්න පුළුවන්. first name max length is 15. හරි. මේ වගේ දාලා අපි රන් කළා. එතකොට අපිට min එකට සහ max එකට වෙන වෙනම messages ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් චෙක් කරගන්න පහට අඩු එකක් දාලා බලමු. එකක් දාලා බලමු. එතකොට එක A කියන එක අපි දැම්මොත් ඒක එනවා. ඒකේ වැලිඩේෂන් එක ෆේල් වෙනවා. එතන තියෙන්නේ first name min length is 5. හරි. අපි දැන් මෙතෙන්ට එක මොකක් හරි 15කට වැඩි එකක් ගහලා බලමු. එතකොට error එකක් එනවා. name max length is 15. හරි. මෙන්න මෙහෙම තමයි අපි size එක සහ blank කියන validations check කරන්නේ. මෙතනම අපිට තව දෙයක් කරගන්න පුළුවන්. මෙන්න මේ දෙකටම අමතරව not null. ඒක nullද කියලා check කරගන්න පුළුවන්. මේකෙදි මේ වගේම message එකක් දාලා පුළුවන් first name cannot be null. first name එක null වෙන්න. මෙහෙම message එකක් දාලා අපිට null එක check කරගන්න පුළුවන්. හරිද? ඉතින් මම මෙතන අපි හිතමු දැන් මේ first name කියන මම යවන්නේ නැහැ. එතකොට ඒක null value එකක් වෙනවා. එයා validation එක fail කරගත්තා. එතකොට මෙතෙන්ට ගිහින් බැලුවොත් first name is required කියලා එනවා. මොකද අපි මෙතන එක validation එකක් දාන්න තියෙන හින්දා මේ validation එක කමෙන්ට් කරමුකෝ. හරි. දැන් බැලුවොත් හරි. දැන් එයා දෙනවා first name cannot be null. හරි. ඒ කිව්වේ අපි දැන් size කියන එක ඒකේ min max දෙක ඊට පස්සේ not null කියන එක not blank කියන එක මේ හතරම check කරගත්තා. හරි. මේකෙදි ඊට පස්සේ අපිට තව පුළුවන් මෙන්න මේ දැන් මේ ඔක්කොම කරේ string එකකටනේ. මේ integer ගත්තොත් integer එකක අපි හිතමු age එක සමනේ limit නේ. අපිට එතකොට ඒක check කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක් නම් අවුරුදු 6යි අවුරුදු 15යි අතර කෙනෙක් වෙන්න ඕන කියලා. ස්ටුඩන්ට් කෙනෙක්. හරිද? එතකොට අපිට මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන size කියන එක ඇතුලේ min max කියලා දෙකක් තිබ්බනේ. ඒ වගේ මෙතන තියෙනවා අපිට min කියලා එකක්. min කියලා annotation. දැන් min කියන එක අරගත්තම අපිට පුළුවන් ඒකෙත් message කියලා එකක් යවන්න. message සහ මේකේ value එකක් යවන්න පුළුවන්. මේකෙදී මම යවනවා 5. 5 කියලා message එක pass කරනවා. එයා මෙතන sorry මගේ අතින් වැරදුනා. මෙතන values කියලා තමයි දෙන්න ඕන 5 කියන එක. එහෙම නැතුව දුන්නොත් එයා ඒක තනි variable එකක් pass කරන අපිට කෙලින්ම මෙතන 5 කියලා විතරක් දෙන්න පුළුවන්. අපි දැන් මෙතන message කියලා දෙන හින්දා අපිට සිද්ධ වෙනවා මෙතන value කියන එක
දාගන්න. මැසේජ් එකට මම දෙනවා minimum age is 5. එහෙම දෙමුකෝ. ඊට පස්සේ මේක max කියලා annotation එකක් තියෙනවා. ඒක ගත්තට පස්සේ value සමානයි අපි දෙමු 15යි කියලා. message එක ඇවිල්ලා max age is 15. හරි. මේකත් maximum කියනවා. maximum. හරි. ඊට පස්සේ අපි run කරලා බලමු. දැන් මෙතන මේ validation එක fail කරගන්න නම් එක්කෝ 4 හරි නැත්නම් 16 වගේ value එකක් අපිට දෙන්න. අපි ඒක check කරගමු. එතනදී 12 තියෙන්නේ. මේක දුන්න validation pass වෙනවා. මම මෙතන දෙනවා 3. 3 කියලා දීලා send කරොත් validation එක fail වුණා. අපි බලමු මොකද්ද fail වුනේ කියලා. first name එක නැති එකයි. okay. අපි first name එක දාගමු. හරි. මෙතන මම දාගන්නම් අජිත් කියලා. එතකොට අපු 5ක් තියෙනවා. validation එක අවුලක් නැහැ. age එක මම දෙනවා 3යි. ඊට පස්සේ මෙතන යට අවසානට වෙදිච්ච line එකේ එදිලා තියෙනවා default message එක. default message එකට අපි deep message දෙන්නේ minimum age is 5. හරිනේ. අපි දීපු validation එක pass. මෙතන අපි 16 දුන්නොත් maximum age එකට දාපු එකත් pass validation එක වැඩි. හරි. මෙන්න මේ වගේ අපිට හැම data type එකකටම වගේ validations තියෙනවා. අපි දැන් මම දැන් ගන්න big decimal variable එක. දැනට ඒක අපිට validations තා මොනවද තියෙන්නේ කියලා check කරගන්න. මම හිතන්නම්කෝ මෙතන student ගේ total mark කියලා. total marks. හරි. එතකොට big decimal කියන data එක තමයි ගත්තේ. මේක ගත්තොත් මේකදී අපිට තියෙනවා decimal min, decimal max. ඒ වගේ decimal වලින් පවා min max එක check කරගන්න අපිට දෙන්න පුළුවන් මේකට values. හරි. මෙන්න මේ වගේ තමයි අපිට ගොඩක් validations තියෙනවා. ඒක positive එකක්ද, ඒක negative value එකක්ද, ඒවත් අපිට check කරගන්න පුළුවන්. ඉතින් negative ඊට පස්සේ positive මේවා අපිට එක එක check කරගන්න පුළුවන්. මෙහෙම තමයි validations අපි Spring Boot වලදී handle කරගන්නේ. ඊට අමතරව තව දෙයක් කියනවා නම් මෙන්න මේ ඔයාලට මතක ඇති දැන් අපි මෙතන දාගත්ත valid කියලා notation. ඒ වගේම මෙන්න මෙතනදී අපිට දාගන්න පුළුවන් validated කියලා notation එක. නේ validated කියන notation එක ගත්තොත් මේක use කරන්නේ group validations වල. group validations කියන්නේ වෙනම දෙයක්. ඒකෙදි අපිට සාමාන්‍යයෙන් මේ වගේම default messages දාලා ඒ විදිහටම කරගන්න පුළුවන්. ගොඩක් දුරට validation එක handle කරගෙන ඉති. අපි දැන් basic එක මේ කරන්නේ basic CRUD එකක්නේ. මෙතනදී අපිට මෙන්න මේ සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ method එකක් ඇතුළේදී කරන validations විතරයි. දැන් එතකොට මෙන්න මේ student create request data එක ගත්තට පස්සේ මේකෙදි මෙන්න මේ විදිහට validations කරගන්න ටික අපිට මේ valid කියන notation එක කරගන්න පුළුවන්. ඒක නිසා මෙන්න validated කියන එක අපිට මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ validated කියන එක ගත්තොත් අපිට පුළුවන් ඒකෙන් group validations කරන්න. ඒක විතරක් මතක තියාගන්න. ඔයාලට ඕනනම් check කරලා බලන්න පුළුවන් Spring Boot documentation එකක් තියෙනවා. ඒකෙත් මම link එක දාලා තියන්න description එකේ. තව මේ වගේ annotations මොනවද තියෙන්නේ? ඒව ගැන හොයාගන්න පුළුවන් reference ඒවත් මම කීපයක් දාලා තියන්නම්. එතකොට ඔයාලට self study කරලා තව දේවල් ටිකක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනම් මොන හරි දෙයක් දැනගන්න තියෙනම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. නැත්නම් අපේ email එකට message එකක් දාන්න.
අපි ඒ ගැන ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. එහෙනම් සුබ දවසක් වේවා හැමෝටම. ජය වේවා.